ලංකාවෙන් තමයි ජීනියස්ලා හදනනේ. ජීනියස්ලා හදන ප්‍රෝග්‍රෑම් එක මම ළඟ තියෙනවා. වර්ණ දේ හොඳලා කණ්ඩ බොණ්ඩ දීලා මේක ඊළඟ අලුත් පරම්පරාව. ඒ කියන්නේ 2050න් පස්සේ ලෝකේ විශාල විදියට ආවුස කැටි වෙලා මිනිස්සු විශාල බරපතල ප්‍රශ්න වලට වැටෙනකොට මෙහෙන් තමයි බුද්ධ ජීවී නිෂ්පාදනය වෙන්න තියෙන්නේ. ඒකට මේ උදව් කරන්නේ නැහැ. මේ විහිළුවට නම් තියෙන්නේ. මේක ගැඹුරු වැඩි සමාජයට. සමහර අය කියනවා වගේ. දුර පෙරෙන්නේ නැහින්නේ. මම ඒකනේ මොකුත් කියන්නේ නැත්තේ. මම කිසිම දෙයක් කියන්නේ නැහැ. මොකද මේකට මේගොල්ලන්ට මේගොල්ලෝ හරි මාව දැන් මොකක් හරි වෙලා මාව තේරුම් ගන්න බැරුව අතහැර යන කට්ටිය තමයි වාසනාවන්ත. ඒගොල්ලෝ වාසනාවන්තයි. මම මේ ඔයා හිතුවද මේ අවාසනාවන්තයි කිව්වා කියලා? නෑ. ඒ ඔයාලා හිතන්නේ එහෙම. දැන් වාහනය කට්ටිය හිතන්නේ අම්බමාර පොරද්ද. ඒ කියන්නේ අපි මම කියන්නේ ඒගොල්ලෝ ඇත්තට වාසනාවන්ත. මේක හරි අමාරුයි. අපිත් එක හිටගත්ත ඒක 2000 ආහාර අරගෙන දීලා මට මතක නෑ කතාවල වටේ හිටපු වතුර දුන්නු වතුර ගහපු මුරුවට ජය වේවා කියපු ඇත්තට ජය වේවා කියපු චෙක් කරන්න ආපු සල්ලි අරන් ආපු ගමිලදී ගන්න ආපු අර කාපු කිරි කාර්ය අර කාර්ය දෙක කාර්ය ඔක්කොම ඒ සම්මූල සෙට් එක දැක්කේ නෑ මං ඌව දැක්කා කියලා මොන පාප කර්මයක්ද මුන් කරන ගියේ හරිද මුන් මොන පාප කර්මයක්ද දැන් 2029 කරන්න යන්නේ මේ බෙදි බන ගියේ වැඩි බන කිය තාම ළමෙක් පාර පයින්න මේ අපිට තාම පාර පයින් ස්ථිර තරක් නැහැ මමවත් කහයිරින් පයින්නේ කහයිරිගෙත් තාම අපිට විනයක් නැහැ මාව විනයගත කරන්නේ මාව මමත් එහෙම නෑනේ මම දැන් පාර පයින්න ගියාම කහයිර පේනවා එතනින් ගිහිල්ලා පයින්න මට නීතිය හදන්නේ නෑනේ ඉතින් මම පයින්නවනේ මෙතනින් මම පැනලා තියෙනවනේ හෙටත් පයින්නවා ඔච්චර පයින්නවද කහයිර තියද්දි මීටර 100ක් මෙහෙ අතට ළමයෙකුට පුට් සයිකල් එකේ ඉස්කෝලේට යන්න හදලා නැහැ ව්‍යායාමයට. ගෑනුන්ට මෝටර් බයික් එක දුන්නා බඩ වට්ටි කඩුම් කරන කොලෙස්ටරෝල් එකට පුට් සයිකල් පැදක් කරලා මුන්ට බකර පස්ස දියාගෙන. ගෑනුන්ට පුරුදු කාන්තාවන්ට දෙන්න ඕනේ පුට් සයිකල්. මේ මෝටර් බයික් එකක් දීලා උන් ගිහලා හප ගන්න අර වැඩි එක ඇතුලේ. බ්‍රේක් ගහන්න ඇතුලට ගිහිල්ලා. ආර ස්කූටි එක කන්ට්‍රෝල් එක මකු ස්කූටිය වාසෙක් ඇතුලේ ඊට පස්සේ බ්‍රේක් ගන්න. මේ කොන්දොත්තරයාගේ ඩ්‍රයිවර්ගේ කොන්දරැල්ලකට බ්‍රේක් දාලා හරිනවද? නාදක මේක මේ ස්වාධීන මගුල ගියා මේක අන්දර ලොරිය ඇතුළට ඉතින් මට බැනපියා. මම ඉන්නේ බැනුම් අහන්නේනේ. මේ මොකද්ද කියන්න කියලා තේරෙන්නේ අස්බල්ලාට ගෙන උන් ඉන්නේ කඩියන්. උන් ඕන්ලාගේ බැලුවද කොහොමද එකේ? කරකොල තන් ප්‍රති ගන්න අධ්‍යාපනික තැන්වල උගන්නන තැන්වල අප්පාතිලා ටික තේරෙනවද? ආලා ළමයි ටික බැනපියා ඡන්ද බලන් ඉන්නේ ඒවා කියන්නේ. මට ඕනේ නැති මොකද ඡන්දයක් නැහැ. ඒවා ලෝභය උඩ දීලා දීතිය. වරද ඉල්ලන්නේ හිඟා එකක ඡන්දි. ඔව්. මේ ඡන්ද ගන්න අපිට පෙන්රත කතා කියලා අරන් රටවල හදලා දෙන්න පාන් අපිට. එහෙම රටවල අපිට මේ ගායක් තියෙනවනේ. මේ බලනවා නම් බලව නැත්නම් ස්කිප් කරලා අපි ආව.